අද කතාව මැරීන් බැච්මිය ගැන. බටහිර ජර්මනියේ ජීවත් වන මැරීන් පොඩි ආදර සම්බන්ධතාවයක් නිසා අවුරුදු 16 දී අට ළමෙක් හම්බ වෙනවා. පොඩි කාලෙදිම බබාව වෙන දෙමාපියන්ට හදාගන්න දුන්න මැරීන් ආයෙමත් අවුරුදු 18 දී ප්‍රෙග්නන්ට් වෙනවා. ඒ බබාවත් මෙයා ඇඩොප්ෂන් වලට දෙනවා. පස්සේ එයා වැඩ කරපු ටිප්සා කියන පබ් එකේ මැනේජර් එක්ක තිබ්බ පොඩි සම්බන්ධතාවයකින් එයාට අවුරුදු 22 දී එයාගේ තුන්වෙනි ළමයා වෙන ඇනාව හම්බ වෙනවා. මැරීන් ඇනාව හදාගන්න නොදී එයා තනියම ඇනාව බලා ගන්නවා. මේ විදිහට කාලයක් ගත වෙනවා. දැන් ඇනාට අවුරුදු 7යි. දැන් තමයි අපේ කතාව පටන් ගන්න. දවසක් රෑ. හරියටම කිව්වොත් 1980 මැයි 4 රෑ මැරීන් ඇනා කරපු වරදකට හොඳටම බනිනවා. ඇනා මේකට කොච්චර තරහ ගත්තද කිව්වොත් අනිත් දවසේ උදේ වෙනකලුත් ඇනා හරිම තරහෙන් තමයි හිටියේ. සාමාන්‍යයෙන් වෙනද වෙන්නේ මැරීන් උදේම පබ් එකේ වැඩට ගියාම ඇනා තනියම ලෑස්ති වෙලා තමයි ඉස්කෝලේට යන්නේ. ඒත් එදා සෑහෙන තරහින් හිටපු ඇනා තීරණය කරනවා ඉස්කෝලේ නොයා එයාගේ යාළුවෙක්ගේ ගෙදර ගිහිල්ලා සෙල්ලම් කරන්න. යාළුවාගේ ගෙදර ගිහින් බැලුවත් යාළුවා හිටපු නැති හින්දා ඇනා පාරේ ඔහේ තනියෙන් ඇවිදිමින් ඉන්නවා. මේ තනියෙන් ඇවිද ඉන්න ඇනාව දකිනවා මෙන්න මේ ඉන්න ක්ලවුස් ග්‍රැබොස්කි. ඇනා ළඟට යන ක්ලවුස් අහනවා ඇයි තනියම පාරේ ඇවිද ඉන්නේ කියලා. ඊට පස්සේ ක්ලවුස් කියනවා මංගාව ඉන්න ලස්සන පූස් පැටව් ටිකක් අපි යන් අපේ ගෙදර පූස් පැටව් එක්ක සෙල්ලම් කරන්න කියලා. එනත් මේකට කැමති වෙලා ක්ලවුස් එක්ක යනවා එයාගේ ගෙදරට. පූස් පැටව් එක්ක සෙල්ලම් කර ඉන්න පොඩි ඇනාට ක්ලවුස් නරක විදිහට කරදර කරන්න පටන් ගන්නවා. ඊට පස්සේ මේ දේවල් ගෙදරට කියයි කියන බයට ක්ලවුස් එයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්ගේ ඇඳුමකින් ඇනාගේ බෙල්ල හිර කරලා ඇනාගේ ජීවිතේ නැති කරලා දානවා. ඊට පස්සේ ඇනාගේ සිරුර පෙට්ටියක දාලා ඇලක ඉවුරක දාලා එයා ගෙදර යනවා. රෑ වෙලා ගෙදර එන මැරීන් ඇනා ගෙදර නැති නිසා අඳුරන හැමෝටම කතා කරලා නැතිම තැන පොලිසියට පැමිණිලි කරනවා. පොලිසිය පරීක්ෂා කරගෙන යනකොට එයාලට පෙට්ටියක තිබුණ පුංචි ඇනාගේ සිරුර හම්බ වෙනවා. ඒත් පොලිසියට බැරි වෙනවා හරියට මේ මිනි මරුවව හොයාගන්න. දවසක් ක්ලවුස් මේ සිද්ධිය ගැන එයාගේ පෙම්වතියට කියනවා. මීට කලිනුත් ගෑනු ළමයි දෙන්නෙක් අපයෝජනය කරලා දඬුවම් විඳලා ඉන්න ක්ලවුස් මේ කරපු දේ දැනගත් පෙම්වතිය ක්ලවුස් ගැන කලකිරීමෙන් පොලිසියට ක්ලවුස් ගැන ඔත්තුව දෙනවා. අත්අඩංගුවට පත්වෙච්ච ක්ලවුස් පාපොච්චාරණයේදී කියනවා ඇනා අපයෝජනය ගැන අම්මට කියනවා කියලා සල්ලි ඉල්ලුව නිසා ඇයව මරා දැම්මා කියලා. තමාගේ දුව දූෂණය කරලා එයාට චෝදනාත් කරන එක ගැන මැරීන් හිටියේ පුදුම තරහකින්. 1981 මාර්තු 6 වෙනිදා ක්ලවුස්ට එරෙහි චෝදනාවේ නඩුවේ 3 වෙනි වාරය තිබ්බා. එදා නඩුවට යන මැරීන් කාටත් හොරෙන් උසාවියට පිස්තෝලයක් අරගෙන එනවා. පිස්තෝලයක් අරගෙන ආව මැරීන් ක්ලවුස් විත්ති කූඩුවට නගිනවත් එක්කම පිටිපස්සෙන් ඇවිල්ලා ක්ලවුස්ට වෙඩි පාරවල් 7ක් තියෙනවා. මේකෙන් ක්ලවුස් ජීවිතක්ෂයට පත් වෙනවා. මිනිමරම් චෝදනාව යටතේ අවුරුදු 6කට මැරීන්ව ඉරගත කරා. යහපත් හැසිරීම නිසා එයාට අවුරුදු 3කින් නිදහස් වෙන්න ලැබෙනවා. නිදහස් වුණ මැරීන් එයාගේ ජීවිත කතාව ස්ටනර් සංග්‍රහවට ඩොයිස් මාක ලක්ෂයකට විකුණනවා. ඒ වගේම තමා මැරීන් හොඳ ගුරුවරයෙක් එක්ක විවාහ වෙලා නයිජීරියාවේ පදිංචියට යනවා. මේ විදිහට තමා අද මැරීන් බැච්මියගේ කතාව ඉවර වෙන්නේ.